දැන් මල් කඩලා දේවාලේ යන්නයි යන්නේ. දැන් අපි මල් කඩන ගමන් ඉන්නේ. දේවාලය ඇතුළට ආව යාළුවනේ. එහෙනම් අපි බලමු මෙතන ඉඳලා මොකද වෙන්නේ කියලා. අපි ඇතුළට යන්. මේ තියෙන යාළුවනේ අපේ ගමේ දේවාලය. බලන්නකෝ යාළුවනේ ලක්ෂණයිද කියලා ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. මේ අලුතෙන්ම වැඩම බුදු පිළිමය යාළුවනේ. අපේ අම්මත් මල් පූජා කරනවා යාළුවනේ. යාළුවනේ අපේ ගමට අධිපති දෙවියන් අයියනායක දෙවියෝ ගණ දෙවියන් වැඩ සිටිනවා. අද කට්ටියක් කිරිදුරන්න තැයිලා හිටිය යාළුවනේ. පේනවනේ. අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.